ආය ගයිස් කොහමද ඔයගලන්ට සාදරයෙන් පිළිගන්නවා මම ගලුත්ම YouTube channel එක vlogs දීරෝ. ඉතින් අද දවසේ අපි වැඩ පටන් ගත්තා. උදේම උදේ කියන්නේ 8යි වෙලාව. හරිම සීතලයි. දැන් දාන්න එකට තියෙනවා. ඉතින් අපි බලමු අද දවසේ වැඩ මොනවද කියලා. ඉතින් අපි යාළුවොත් එක්ක වැඩට යන ගමන් තනිෂ්ක ඉන්නවා. තමයි හොරතල් යාළුවෙකුත් ඉන්නවා. උදේම වැඩ පටන් ගත්තා. ගායනයි මොකද තත්ත්වයද? සීතලක් තියන්න අදලා. හරි අමාරුයි දේවල් වැඩ කරන්න. අපි බලමු යාළුවනේ අද දවසේ වැඩ මොනවද කියලා. මුණ කොට පේනවා කලේ. සයිස් කරන්න දෙසියව. බයලා ඉන්න පේනවාද දැන් මේ තිමිසෝරා වල දේශගුණය. හරිම සීතලයි. යාළුවනේ මේ දැන් ග්‍රීන් හවුස් ටික හදන්න යන ගමන් මම ගොඩක් තව දෙයක් පෙන්නන්නම්. ඔයාලා මෙහෙම දැකලා තියෙන ඇපල් ගස්. මේ තමයි රොමේනියාවේ තියෙන ඇපල් ගස්. මේ තියෙන්නේ පිටිපස්සේ. මේ තමයි ඇපල් ගස්. මේ රතු ඇපල් තියෙනවා. මේ පැත්තේ තියෙනවා කොළ ඇපල්. අපි ගෙඩියක් කඩගෙන කමු. අවසයි හරිම සීතලයි. මෙන්න මේවා තමයි ග්‍රීන් හවුස් වල මේ රිපෙයාර් කරන්න තියෙන්නේ. ඔයගොල්ලන් පේන ඇති මේ එක කම්බියක් කොක්කක් කැඩිලා තියෙනවා. ඉතින් මේ වගේ ඒවා අපිට බලලා රිපෙයාර් කරන්න තමයි තියෙන්නේ මේ දවස්වල. මේක තමයි මම ඔයගොල්ලන්ට කිව්ව රිපෙයාර් කරන්න තියෙනවා කියපු එක. ඉතින් මේ එළිය පොඩ්ඩක් සීතලයි. අපි කට්ටිය මේ එළිය තුලට ආවා. පොඩ්ඩක් සීතල වැඩි හින්දා ජනක මේ ජනක සීතල වැඩි හින්දා පොඩ්ඩක් ඇතුළේ ඉන්නවා අපි. ජනක සීතල කොහමද? මේ තමයි අපි හදන්න තියෙන අර ග්‍රීන් හවුස් එකේ මම උගලන්න කිව්වේ. ඒකේ ඇතුලේ ඉතින් මේ කොකු ටිකක් තියෙනවා. අයින එක හදන්න ඕනේ. දැන් ගිහිල්ලා අනිත් එකේ යන්න ඕන. මම උගලන්න හදන විදිය පෙන්නන්න. මේ ග්‍රීන් හවුස් වල කාර්යය තමයි හදන්න තියෙන්නේ අද. ඉතින් අපි බලමු කොහොමද ඒක ෆික්ස් කරන්නේ. යාළුවනේ මේ වගේ ක්ලිප් ටික පන්න ගන්න ඕනේ මුලින්ම. ඉතින් අපේ යාළුවෝ සීතලෙන් ඉන්නේ ගොඩක්. අත් දෙක කොහොමද දැනෙන්නේ? අත් දෙක විච්චෙනවා වගේ. දැන් පොඩ්ඩක් අපි ග්‍රීන් හවුස් එක ඇතුළට යමු. පොඩ්ඩක් සීතල හින්දා පොඩ්ඩක් නෙමෙයි ගොඩක් සීතලයි. ඇතුළ යන්න පොඩ්ඩක් අපි මේ සීතලට ඇතුළට ආවා සීතල වැඩි හින්දා කට්ටියම පොඩ්ඩක් වෙලා ඉඳලා සීතල අඩුනම යනවා එළියට. ඔයාලට පේන ඇති සීතල වැඩි නිසා අත් පැලිලා තියෙන විදිය සීතල දරා ගන්න හරි අමාරුයි. එකක් කියනවා අපේ යාළුවන්ට ගෙනාවු වතුරේ සීතල වෙලා. ඉතින් මම උණු වතුර එකක් දාන් එන්නම් මේකට. හොටුන් කරනවා නැහැ. යාළුවන්ට වතුර කියන්නේ නෝ. කතා කරන්න බෑ යාළුවනේ. ඒක තරම සීතලයි. මේ වතුරත් සීතලයි. ආපගෙන ආප අවුෙන් තියන්නන්නේ. පොඩ්ඩක් අවුෙන් තියන එක පොඩ්ඩ රත් වෙන එක. ෆෝර්ත ෆ්‍රිග් සීතලයි. වැඩි සීතල. වඩුවාලෝ රජ වේවා. අපි ආපහු වැඩ පටන් ගත්තා. සීතල චුට්ටක් විතර අඩු වුණා. සීතල පොඩ්ඩක් අඩු වුණානේ හසිත. ගන්න පොඩ්ඩ අඩු වෙනවා වැඩිගෙන එනවා. කරන්නත් එකයි ඉතින් කොහොමද? මේක තමයි දැන් අපිට කරන්න තියෙන්නේ. අපි හදානියක්. ජනා මොකද අත්තේ? කියන්නේ ෆ්‍රිජ් එකක් ඇතුලේ ඉන්නවා වගේ. යා පොඩි ආතල් එකේ වැඩ කරන යා සින්දුවක් කිය
මේ විදියට අපි කර්ටන් එක වැඩිපුර තියෙන කොටස කපල ඉවත් කළ තමයි මේ යකඩ බඩට ඔතල ක්ලිප් එක ගහන්න අපි. මේ කැඩලා තින්නේ. ඉතින් මේක ගන්නට අපි මේ බාර් එකට ඔතලා ෆිට කරලා හරි කෙලින් තියෙන විදිහට අපි මේක ෆික්ස් කරන්න ඕනේ. ඔය ක්ලිප් එක ගොඩාක් හිර වෙන්න තමයි අපි ওই විදිහට මේ ඔය වගේ ඉටි කොලයක් නවලා තියලා ওই විදිහට ක්ලිප් එක ෆික්ස් කරන්නේ. එතකොට කර්ටන් එක ඔය යකඩ බාර් එකට හොඳට හිර වෙලා හිටිනවා. යාළුවනේ අපි දැන් ප්ලාස්ටික් ක්ලිප්ස් ටික ක්ලිප් කරලා ඉවරයි. පොඩ්ඩක් තියලා බලමු ලෙවල් එක කොහමද කියලා. මෙහි ලෙවල් එකට කියන්නේ මොකද්ද බේනවා මේක ලෙවල් එක නම මෙහි බොලබොක්. බලමු ලෙවල් එක කොහමද කියලා මේකේ. ඔන්න පේනවාද ගානට ලෙවල් එක තියෙනවා. බොලබොක්. බොලබොක්. लेवल लेकर पेट बास लेवल ले को हम ඉතින් යාළුවනේ අපි කර්ටන් එක බාර් එකට සෙට් කරලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති ඒ කර්ටන් එක හරි ලයින් එකට මෝටරින් එතන විදිය. ඉතින් යාළුවනේ මගේ YouTube channel එක vlog zero ඔයගොල්ලන් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් ඉතාමත් ඉක්මනින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.